අපි මුලින්ම මේක ත්‍රිකෝණ ටික අලවගෙන ඉමු. Ini kotas dia kepala yang kena nanti. Ini පාට කරලා තියෙන ටික කපන්න ඕන. කියන්නේ මෙහෙම වෙලෙ රසන මෙතනින් මේම කපන්න වෙන් කරන්න එපා. මෙතන නිකන් කපලා ඊට පස්සේ මෙතනින් පටන් ගන්න මෙන්න මේ නම ගත්තම හරි. ඊට වගේම මෙතන මේ ෂේප් එකක් තියෙන්නේ. එතන කපන්න ඕන මේ මෙතනයි. ඒ තැන් දෙක කපුවා එතනම තමයි මෙන්න මේක ලස්සනට මෙන්න මෙතන මේ තැන් දෙක එහෙම සෙට් වෙලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි කපා ගන්න ඕන. අපි මේක දිගහැරලා බලමු. මේ පියන මම කිව්වර තැන්දෙන් කපුවා යනවා තමයි මේ ලස්සනට ඒවා තියෙන්නේ. දැන් හදිසිය තොරයන් කපලා තිබ්බොත් මෙතනින් දැන් මෙතනින් මෙහෙම රවුම් ඩෝර කපලා තිබ්බොත් මේක මෙහෙම වෙන්නේ නැහැ. ඒකට අපිට අලවන්න අමාරුයි. ඔයාලා මුලින් මේ වගේ නිකන් කොලයක මේ හැඩයම කපලා බලන්න. ඒක හරි ගියොත් මේ කෙලින්ම සවුකොලේ කපන්න ගත්තට කමක් නැහැ. මුලින්ම මේ විදිහට මේ try කරලා බලන්න ඒක හරියට මෙනවද කියලා. දැන් තියෙන මෙන්න මේ කොටු ටික මෙන්න මෙහෙම කරලා අලවන්න. ඒ වගේම දැන් ඔයා කැටයම කපා ගත්තට පස්සේ ඒක මේ වගේ සුදු කොලයක අලවන්න. එතකොට ගොඩක් ලස්සනයි. මේ ත්‍රිකෝණ ටික සුදු පාටින් අලවලා මේක සුදු පාටින් අලවලා රයි ටික දාන්න හිතගෙන මෙන්න මෙහෙම බෞද්ධ පොඩි පාට පහෙන් පස්සේ මෙන්න මේ විදිහට අරගත්ත සවුකොලේ අරගෙන අපි
දෙකට නවා ගන්නවා. ඊපස්සේ ආයෙත් නවා ගමු. මෙන්න මේ විදියට. දැන් මෙතන මෙන්න මේ වගේ මේ කොටස් හතරක් තියෙනවානේ. ඒක කොටසක් මෙන්න මේ විදියට තමයි හෙඩියම මැදගත්තේ. ඒක මෙන්න මේ පාට කරලා තියෙන කොටස් ටික අපි කපලා අයින් කරලා දාන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම තියෙන එක මෙහෙම චුට්ටක් තියලා මෙන්න මෙතනත් හැඩේ කපා ගන්න තියෙන්නේ.